දසුන් මේ පොදුවේ ගත්තාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවයයි මානසික යෝග්‍යතාවයයි ජාත්‍යන්තර මට්ටමේ තියෙනවායි කියලා ඔබ විශ්වාස කරනවද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඉතින් ශාරීරික යෝග්‍යතාවය මම හිතන්නේ නැහැ උපරිමයෙන් තියෙනවා කියලා. නමුත් මම හිතන්නේ අපි මේ වර්ල්ඩ් කප් එකට දැන් මේ තරඟයේ වෙද්දී ඉන්ජරිස් 4ක් වගේ 4-5ක් අපේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ එළියට ගිහිල්ලා දෙනවා. ඒ කියන්නේ අපේ ශාරීරික යෝග්‍යතාවය මත මේ යෝග්‍යතාවය ගැන පොඩි යම් ගැටලු තියෙනවා කියලා එකෙන් පැහැදිලිව පේනවා. මම හිතන්නේ දැන් මේ පහුගිය ඔලොක් කුසලාන කීපය ගත්තාම ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වෙලා ගිය කණ්ඩායම් වලින් මම හිතන්නේ ලංකාව ඉදිරියෙම ඇති කියන එක විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා අපිට ඒ කණ්ඩායමත් තෝරද්දී අනිවාර්යෙන් ඒ කියන්නේ ගයිඩ්ලයින් මත ඉන්නවා නම් මීට වැඩිය ගොඩක් හොඳ වෙයි කියලා. මොකද සමහරලාට අනිත් ටීම් ගත්තාම ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා කියලා මට හිතෙනවා ෆිට්නස් අතින්. ඇත්තට මේ ලෝක කුසලානයේදී පැඩි ඇප්ටන් අපිත් එක්ක වැඩ කරා. ඉතින් එයාගෙන් ගොඩක් ලොකු සපෝට් එකක් හම්බුණා. මොකද ක්‍රීඩක විදියට අපිට අවුට්සයිඩ් නොයිස් එක කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බෙන්නේ නෙගටිව් දේවල්. ඉතින් ක්‍රීඩකයෝ විදියට අපි කොච්චර පොසිටිව් හිටියත් එලියෙන් ගොඩක් තැන්වල ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් එන්වයරන්මන්ට් එකක්. ඉතින් ඒක හරි පාඩුවක් ලංකා ක්‍රිකට් වල. මොකද මේ ක්‍රීඩාව විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේකත් රැක ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාට අද මැච් එක ඉවරලා යද්දි බලන්න පුළුවන් ඒ කී දෙනෙක්ගෙන් මෙහෙම මයික් අල්ලන් ඉන්නවද කියලා. සමහරට මේ බලලා නෙමේ අපිට සමහරලාට කට්ටිය එවනවා. ඉතින් ඒ ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ? හරි වර්ල්ඩ් කප් එක පෙරදුනා. අපි හේතු දන්නවා. අපිට කන්සර්න්ස් තියෙනවා හැමෝටම. ඒවා කතා කරලා හොඳ පැත්තට හරව ගන්නවට වැඩිය නෙගටිවිටි කියන එක සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ක්‍රීඩා කරලා යයි. ඉදිරියට එන ක්‍රීඩකයන්ට සපෝට් එකක් විදියටවත් ඒ දේවල් ගවර්න්මන්ට් එකෙන් හරි නැවැත්තුවොතින් ගොඩක් මානසික සුවයට ඒක පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. හෙළගෝ සීමාවල් නැති හෙටට හෙළගෝ මනුසත්කම් පෙරට හෙළගෝ අලුත්ම ගමනක් රටට සාධාරණ මුදලකට ඔබ කැමති වාහනය ඔබම තෝරාගෙන ගෝ එකේ යන්න. හෙළගෝ අලුත්ම අත්දැකීම විඳ ගන්න. හෙළගෝ සාධාරණ ගමනකට